හායි ඉතින් ඔයාලට කොහමද? අද යන්නේ නේද ලස්සන ලෝකයකට. දුර්ලතා වලින් පිරුණු සෝභා සෞන්දර්යයෙන් අනෝන ලස්සන වටපිටාවකට. වාරයටත් අවාරයටත් එක ලෙසම හැඩවෙන සුන්දර සුරපුරකට. බලන්න මේ චමත්කාරය හැඩ වෙලා තියෙන ලස්සන. මේ රත්නපුර වරකාතට පැරණි මහා මාර්ග පාලම. රත්නපුර නගරයේ තිබෙන පැරණිතම යකඩ පාලම ලෙස හඳුන්වා දිය හැකිය. මෙම පාලම ඉදිකර තිබෙන්නේ මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. ඒ ක්‍රිස්තු වර්ෂ 1855ත් 1860ත් අතර කාල පරිච්ඡේදය තුලයි. එම යුගයේ මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූයේ ශ්‍රීමත් හෙන්රි ට්‍රෝඩ් මහතාය. රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා මාර්ගය නිර්මාණය කිරීමේදී මෙම පාලම සාදවා ඇත. මීටර් 100කට වඩා වැඩි දිගකින් යුක්ත මෙම දැවැන්ත යකඩ පාලමේ කළුගඟ හරහා ඇති ප්‍රධාන කොටස කිසිදු ආධාරක කුළුණකින් තොරව නිර්මාණය කර තිබීම සුවිශේෂී වේ. ගන්දෑලේ කැපූ කළු ගලින් සැකසූ ශක්තිමත් බැමි දෙකක් මත තබා ඇති පාලමේ ප්‍රධාන කොටස කතට හැඩති ගේඩර වලින් සවිගැන්වූ උඩුකුරු දුනු දිය පාලමක් ලෙස ඉදිකර ඇත. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ අපේ පුණ්‍ය භූමිය අපේ ශ්‍රී ලංකාව අපිට කොච්චර ලස්සන දේවල් දෙනවද, කොච්චර ආශ්චර්යමත් දේවල් දෙනවද. අපි ආව රැක ගන්න ඕනේ නේද? අපි වෙනුවෙන් නෙමෙයි, අපේ ළමයින්ගේ, අපේ දරුවන්ගේ, අපේ චූටි පැටවුන්ගේ අනාගතය වෙනුවෙන් අපි මේ දේවල් පරිස්සම් කරලා එයාලට දෙන්න ඕනේ. ඒක අපේ යුතුයකමක්, වගකීමක්. හැමෝම එකතු වෙලා ඒ දේවල් පිළිපදිනවා නම් අපේ දරුවන්ගේ ලෝකයේ අනාගතේ හරි ලස්සන වෙයි. ඉන්නේ යන්න දැන් ලස්සන පන්සලක් බලන්න. ඔයාලා හැමෝම දන්න රජමහා විහාරයක්. සිරිපා අවාරයට කාර්යබහුලත්වයෙන් වැඩි ලස්සන සිද්ධාස්ථානයක්. මේ ගල්පොත්තාවල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටහිර දෙසින් පිහිටි පැල්මඩුල්ල කුට්ටපිටිය ග්‍රාමයේ ගල්පොත්තාවල රජමහා විහාරය ශ්‍රී පාද විහාරය ලෙසින්ද හඳුන්වනු ලබන සුවිශේෂී විහාරස්ථානයකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පිහිටුවන ලද මෙම විහාරස්ථානයට පොහොසත් ඉතිහාසයක් ඇත. ගල්පොත්තාවල විහාරයේ සිත් ගන්නා අංගයක් වන්නේ ශ්‍රී පාද වන්දනාවේ අවාර කාලය තුල එහි කාර්යභාරයයි. මෙම විහාරස්ථානයේ මීට පෙර පලාබත්තර විහාරස්ථානයේ තබා තිබූ සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව සහ අනෙකුත් වැදගත් ආගමික ද්‍රව්‍ය තැන්පත් කර තිබේ. 1934 ආරක්ෂක හේතුන් මත මෙම භාණ්ඩ ගල්පොත්තාවල විහාරයට ගෙන යන ලදී. මෙම පූජනීය කෞතුක වස්තුවල නව භාරකරු බවට පත් වූ මෙම මාරුව විහාරස්ථානයේ ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කර ඇත. විහාරස්ථානයේ පවත්වාගෙන යාමේ සහ අධ්‍යාත්මික කටයුතු සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන පූජ්‍ය ධම්මදින්න හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ පවතී. පැල්මඩුල්ල විද්‍යාල මාවත මාර්ගයෙන් කොළඹ සහ ඇඹිලිපියාව යන දෙකටම පිවිසිය හැකි බැවින් විහාරස්ථානයේ පිහිටි ස්ථානයට ප්‍රවේශ විය හැකිය. ඉතින් ළඟ එන දෙසැම්බර් මාසයේ පෝයෙන් ආරම්භ වන සිරිපා වාරයට තව දවස් කීයද නේද? ඔයාලත් සිරිපා කරුණා කරන්න යනව නේද? හැබැයි අමතක කරන්න එපා. මේ ලස්සන සුවිශේෂී සිද්ධාස්ථානයටත් ගිහින් මල් පහන් පූජා කරන්න. තෙරුවන් සරණයි.